හලෝ ඉතින් අද ගියන්නේ ඔයාලට පුංචි බ්ලොග් එකක්. හැබැයි දුර ගමනක්. ඉතින් අපි අද යන්නේ තලවිල සාන්තානා දේවස්ථානය බලන්න. ඉතින් එහෙනම් එන්න යන්න අපි එක්ක. ඉතින් ඔන්න කොහොම හරි පල්ලිය ළඟටම ආවා. පල්ලියවට නම් ගස් නිසා අමුතුම ලස්සනක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අද මාත් එක්ක මේ ගමනාම යාළුවෝ දෙන්න. ඉතින් මේ තියෙන්නේ පල්ලියට ඇතුළු වෙන තැන. ඉතින් ගිහින් බලමුකෝ පල්ලියේ තියෙන ලස්සන. අපි යනකොටම අපිට හම්බ වෙන්නේ මේ කුරුසය. කතෝලික ජනතාව වගේම අනෙක් ආගම් අදහන ජනතාවත් බාරහාර වෙන්නේ මේ කුරුසිය ළඟට ගිහින් තමයි. ඉතින් මමත් මේ විදිහට අද බාරයක් වුණා. ඉතින් අපි ඊට පස්සේ පල්ලිය එළිය තැනක තිබුණු පූජාවකටත් මේ විදිහට සහභාගී වුණා. ඉතින් එහෙනම් අපි දැන් යමු තලවිල සාන්තාන්තෝනි දේවස්ථානය ඇතුළත බලන්න. මුදු වැල්ලේ අගරජිනියනේ දෙව්පුතුන් දරූ කුසයේ මවුනේ. සුදු මුදු වැල්ලේ අගරජිනියනේ දෙව්පුතුන් දරූ කුසයේ මවුනේ. දෙන්න නිබඳ සරණේ සාන්තානා මැනියනේ. ඉතින් මේ තියෙන්නේ පල්ලිය ඇතුළත තිබුණු දේව මෙහෙය. මේ තියෙන්නේ තලවිල පල්ලිය ඓතිහාසික කතාව. ඊට පස්සේ අපි ගියේ යාඥා කරන්න හදපු දේවස්ථානයට. ඉතින් මෙතන නම් මාරම නිස්කලංක බවක් තමයි තිබුණේ. දහසක් පැතුමන් සිතෙහි පොදි බැඳන් පානගෙන ඔබගේ මනුදරු කැල නිතින පතන මවගේ මැදිහත් කම තුන මැන අම්මේ දෙව්පුතු අභියස සාන්තානා මැනියනේ. සාන්තානා මැනියනේ.
ඉතින් අපි මේ යන්නේ පල්ලිය පිටුපස තියෙන දුර බැහැර සිට පැමිණි බැතිමතුන් తాවකාලිකව නැවතලා යන නිවාස ළඟින්. ඉතින් බලන්නකෝ මේ තලවිල බීච් එකට ආවම ඈතින් පේන සුළං විදුලි බලාගාර. මේ ඉන්නේ අපේ පෙරපාසල් යන යාළුවෝ දෙන්න. මුහුද දැක්කම පිස්සු ඇදිලා වගේ. ඉතින් එහෙනම් මගේ පුංචි vlog එක අවසానයි. ළඟදීම තවත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි.